චරිත එහෙම නැත්නම් මේ ගමේ මිනිස්සු මනුෂ්‍ය වාසයත් එක්කද හැදෙන්නේ වනවාසයත් එක්කද? රග්ගල කියන්නේ. වනාන්තරය මැද්දේ හැදෙන මිනිස්සු සමාන වෙන්නේ මනුෂ්‍ය ජීවිතයකටද වන සතුන්ගේ ජීවිතයකටද? මේ ගමේ මිනිස්සු කැලෑවේ සත්තු වගේ. කැලෑවේ සත්තු වගේ නිසා තමයි මේ මිනිස්සු පුංචි මණිකගේ නංගි ඒ කියන්නේ හින්නිහාමිට ගල් ගහලා පොළු වලින් ගහලා මුව පැටියත් එක්ක මරන්නේ. හරි? මිනිස්සෙකුට පුළුවන් ද එහෙම කරන්න? පසුදා හින්නිහාමි පරණ හේනක දරාහුලමින් සිටිනු පෙනින. මුවාද ඈට ටිකක් දුරින් දලු කමින් සිටියේය. හදිසි ශබ්දයකින් හින්නිහාමි කලබල වූාය. ගමෙන් පැමිණි කුඩා මිනිස් පිරිසක් කැලෙන් මෑත් වී ඈටත් මුවාටත් අතර සිටගත්තාය. ඈ එදෙස බලන විටම පළවෙනි ගල මුවා දෙසට විසිවිය. එය එල්ලේ වැරදී ගිය කෙනෙහි දෙවනුව ගලක් මුවාගේ බඳ හරහා වැදින. ඉන් මුවා ඉදිරියට පැන්නේය. හින්නිහාමිත් කෑ ගසාගෙන ඌ වෙත දිව්වාය. මුවා නතර වී ඇගේ කටහඬට කන් දුන්නාය. එවිටම ගල් වරුසාවක් ඌ පිට කඩා හැලෙන්නට විය. තොරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කර වැටුනේය. උගේ ගාත් දෙක දෙදන ළඟින් කැඩී තිබුණේය. මිනිස් පිරිස අතරින් ප්‍රීතිනාද නිකුත් විය. ඉදිරියට දිවා හින්නිහාමි මිනිසුන් දෙදෙනෙකු විසින් අල්ලා උඩු බැල්ලෙන් බිම හෙළන ලදී. මොහොතකින් ඈ සිහි මූර්ජාවෙන් සිටියාය. මුවා වේදනාවෙන් හඬන හඬ ඈට ඇසෙයි. ඌ නැගිටින්නට කරන නිෂ්ඵල ප්‍රයත්නයේ දැයට පෙනෙයි. කැඩුණු කකුල් ඔසවාගත නොහැකිව දඟලන විට මිනිසුන් නගන ප්‍රීතිනාදය ඈට ඇසෙයි. කෝප වේගයෙන් තමාගේ නළලටත් දෙකපුලටත් ලේ එකතු වී ගිය බවද ඈට දැනින. ඇසිල්ලකින් ඈ මග අවුරාගෙන සිට මිනිසුන් දෙදෙනා පිටට කඩා පැන ඔවුන් සමග පොර බැදුවාය. මිනිසුන් ඈට වට කරගෙන ඇගේ හිසටත් පපුවටත් පහර පිට පහර දුන්න. දැන් කියන්නේ මිනිස්සුද තිරිසන්නුද? තිරිසන්. මිනිසුන් ඈ එතනට ඇද ගොස් සතාට කර තිබෙන දේ බලා ගන්නාතුරු වේදනාවෙන් ඈ අල්ලා සිටියේය. පිරිස අතරින් එකෙකු ලොකු පොල්ලක් කපාගෙන මුවාගේ පස්සා ගාත් දෙක කැඩෙනතුරු තඩි බෑවේය. හරි අමානුෂික වනසත්තුන්ටත් වඩා ජරා හැඟීම් තියෙන මිනිස්සු බැද්දේගමේ. ඇයි ඒ? කැලේ සත්තුත් කොහොමයි? කොටියා මුවෙක් අල්ල ගන්න ගියාම අනුකම්පා කරනවද? අනේ පව් අදට යන්න ගිය. කොටියා එහෙමයි. ඌ තමන්ගේ බඩගින්න වෙනුවෙන් තව කෙනෙක්ව ඝාතනය කරන්න පසුබට වෙන්නේ නෑ. බැද්දේගම මිනිස්සුත් එහෙමයි. දැන් පුංචි මැනිකා අපිට හම්බෙන පරිච්ඡේදයේදී තනි වෙලා. ගෙදර ඉන්නේ වයසක කරලිනා හාමි විතරයි. කරලිනා හාමි මේ වෙලාවේ ශක්ති සම්පන්න ගැහණියක්ද? නෑ. එයා ගැන රචකයා කියන්නේ නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැමී ඇඹරී තිබුණි කියලා. නිරිත දිශාවෙන් එන හුළඟට අහුවෙලා නැමිලා ඇඹරිලා පොතු හැලිච්ච ගහක් වගේ. කවුද? කරලිනා හාමි. එතකොට එයාට පුළුවන් ද ගෙදර ආර්ථිකය ගොඩනගන්න? එයාට පුළුවන් ද හේනේ වැඩට යන්න? බෑ. එහෙනම් හේනේ වැඩට යන්න වෙනවා කාටද? පුංචි මැනිකට. හේනේ වැඩට යන්න වෙනවා පුංචි මැනිකට. දැන් පුංචි මැනික අසරණයි කියලා ගමේ මිනිස්සු දන්නවා. හවුද නැද්ද? පුංචි මැනිකා අසරණයි කියලා ගමේ මිනිස්සු දන්නවා. දන්න නිසා කියන්නේ. ගමේ මිනිස්සු එයාගෙන් වැඩ ගන්නවා පුතා. ඕකට අපි කියනවා ශ්‍රම සූරා කෑම. පුංචි මැනිකාව ශ්‍රම සූරා කෑමට හසු වෙනවා. පව්. පින්තකා ඇයට දුන් කුරක් කන්නහුරු දෙක තුනකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු ආය. පිනට දෙන්නේ කුරක් කන්නහුරු දෙක තුනක්. ඒ වෙනුවෙන් මේ ගෑණිගෙන් මැරෙනකම් වැඩ ගන්නවා. ඒ කියන්නේ ගමේ මිනිස්සු අනුකම්ප කරනවද පුංචි මැනිකට? පිස්සුද? ගමේ මිනිස්සුන්ට සානුකම්පික බවක් තියනවද පුංචි මැනික ගැන? නෑ. ගෑණි අසරණයි කියලා දන්නවා. ඒක නිසා වැඩ ගන්නවා. ගෑණිගෙන් වැඩ ගන්නව එපා වෙනකම්. වැඩ අරගෙන සාධාරණ කුරක්කන් ප්‍රමාණයක් දෙන්නේ නෑ. කුරක්කන් අහුරු දෙක තුනක් දෙනවා තියාගනින් කියලා. එතකොට ඒ වෙනුවෙන් මෙයාට අප්‍රමාණව වැඩ කරන්න වෙනවා. තේරුණාද නැද්ද? පුංචි මැනික හරි පව් එතනදී. පැහැදිලිද කියන එක? හැබැයි පුංචි මැනික බබුන්ට ආදරේ.
මොකද පුංචි මණිකගේ මුලින්ම ප්‍රේමේ ප්‍රාර්ථනා කරන්නේ කවුද? ප්‍රනාන්දු මුදලාලි. අහගෙන ප්‍රනාන්දු මුදලාලි තමයි පුංචි මණිකට මුලින්ම ආදරය කරන්නේ ගමට ඇවිල්ලා. එතකොටත් එයා බබුන් එක්ක විවාහකයි. ඔය ප්‍රනාන්දු මුදලාලි වගේ ධනවත් මිනිස්සු හිතනවා ඒගොල්ලන්ගේ ණයකාරයෝ වෙන ගම්වල මිනිස්සු ඒගොල්ලන්ට අයිති කියලා. මං කියන එක තේරෙනවද නැද්ද? දැන් මං කිව්වනේ අර මේ ගමේ මිනිස්සු කඹුරු පිටියේ වෙලෙන්දන්ගෙන් ණයට ගන්නවා කියලා. එහෙම ණයට ගත්ත වෙලෙන්දෙත් තමයි කවුද? ප්‍රනාන්දු මුදලාලි. එතකොට ප්‍රනාන්දු මුදලාලි වගේ ධනවතුන් හිතනවා මොකද්ද? ඔය ගමේ ඔක්කොම මෝඩයෝ, නූගත් මිනිස්සු, දුප්පත් මිනිස්සු. උන් ඕන වෙලාවක අපේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. පුංචි මණික විවාහකයි කියලා දැන පුංචි මණික කසාද බැඳලා කියලා දැන එයා බබුන් එක්ක එකට ජීවත් වෙනවා කියලා දැන ප්‍රනාන්දු මුදලාලි කියනවා පුංචි මණිකට රැයට අපේ ගෙදරට එන්න කියලා. පුංචි මණික එක ප්‍රතික්ෂේප කරනවා. මේක නිසා තමයි ඇත්තටම ප්‍රනාන්දු මුදලාලි සහ බබේහාමි ආරච්චි බබුන්ව බොරු හොරකමකට පටලවලා හිරේවයි. කතාව තේරෙනව නේද? දැන් බබුන් හිරේ ගියාම පුංචි මණිකට ලං වෙන්න ලේසි. පුංචි මණික යනවා තමන්ගේ සැමියා ගැන තොරතුරක් අහන්න ගමේ අලුත් ආරච්චි පුංචිරාළ වෙදරාළ ගාවට. වෙදරාළ මොකද්ද කියන්නේ? උඹ ඔය මිනිහා මතක් කරපන්. මේ ගමේ ඉන්න කාව හරි කසාද බැඳපන්. තරුණයෙක් බැයි නම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? තරුණයෙක් බැයි නම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්න නැතුව අරිනවද? ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්න නැතුව අරන. දැන් මොකද්ද මේ වෙදරාළයා කියන්නේ? මාව බැඳපන් කියලා. මේ ව්‍යංගයෙන් පුංචි මණිකට යෝජනා කරනවා කවුද? පුංචිරාළ වෙදරාළ වනචරයා. පුංචි මණිකා වෙදරාළට ඕකේ එක දෙනවද? දෙනවද? නෑ. පුංචි මණිකා තනියෙන් තමන්ගේ සැමියව හොයාගෙන කඹුරු පිටියේ හිර ගෙදරට යනවා. යක්ෂ ගෑණියෙක්. පුංචි මණිකා දවස් 3ක් බැද්දේගම ඉඳලා තනියෙන් පයින් කඹුරු පිටියේ හිර ගෙදරට යනවා සැමියා පිළිබඳ තොරතුරක් හොයාගෙන. ඇත්තටම පුංචි මණික බබුන්ට ආදරේද නැද්ද? ආදරේ. ඊළඟට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන පොයින්ට් එක තමයි මේ බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය කියලා අපිට පේන්නේ ඇත්තටම සිලිඳු. හැබැයි අපිට හම්බෙන පරිච්ඡේදයේ ප්‍රධාන චරිතය පුංචි මණිකා. හරිද? දැන් පුංචි මණික හිරගේ ගාවට ගියාම මොකද්ද යාට හම්බෙන තොරතුර? සැමියා මැරිලා. සාමාන්‍යයෙන් සැමියා මැරිච්ච ගැහණියකගේ හැසිරීම මොන වගේද? ලාප දෙනවා, කෑ ගහනවා, හූ තියනවා. පුංචි මණිකා අඬන්නේ නැහැ. අඬන්නේ නැති හින්දා තමයි ඇත්තටම අපිට දුක හිතෙන්නේ. ඇඬුවා නම් දුක හිතෙන්නේ ඒ වේදනාව දරා ගන්න බැරි තරම් ඒ ඔළුවට වැදිච්ච කම්පනය ප්‍රබලයි. අපිට එතන වෙන්නේ හරි සානුකම්පික ගැහණියක්, පව් අසරණ ගැහණියක්. පුංචි මණිකා එතනින් තමයි නැවත ගමට එන්නේ. සහ මේ ගමේ මිනිස්සු දියුණු බුද්ධිමත් මිනිස්සු පිරිසක්ද නැත්නම් නූගත් මෝඩ ගැමියෝ පිරිසක්ද? නූගත්. කොච්චර නූගත්ද කියනවනම් මුන් කාලේවත් දන්නේ නැහැ. දැන් මට කියත හැකිනේ බං. දැන් වෙලාව 9යි. බැද්දේගමේ උන් කාලය ගැනවත් දන්නේ නැහැ. එකෙක් කියනවා බබුන් නිරේ ගිහලා හති 2යි. තව එකෙක් කියනවා නෑ මාස 3යි. මෝඩයා 3 මාසයක්. මොකද කුරක්කන් 90 වී වගේද? මෝඩයා කවුද දන්නේ නැහැ මෝඩයා. කටවහපන් කටවහපන්. ටක් ගාලා කියලා ගන්නවා. මම ඒකයි කිව්වේ කැලේ සත්තු වගේ කියලා. ටක් ගාලා රණ්ඩු වෙනවා. පොඩි ප්‍රශ්නයකදී ටක් ගාලා රණ්ඩු වෙනවා. කාලය පිළිබඳවවත් අවබෝධයක් නැහැ. නූගත් අනුවන ග්‍රාමීය ගම්වැසියන් ප්‍රපිරිසක්. පැහැදිලිද නැද්ද?